එහෙම කොහොමද ડોක්ටර්ලාට විතරක් ස්පෙෂල් දෙන්නේ? ඒ පැත්තේ සමාජ සේවයක් කරන්න මොකක් හරි එහෙම. ඒතර අපි සමාජ සේවය තමයි කරන්නේ. එහෙම සාරි මහත්තයා නීතියේ දෙන්නේ ලියනවනේ ඔක්කොම ලියන්න ඕනේ. මෙහෙමයි අපිට ලියන්නත් පුළුවන් නොලියන්නත් පුළුවන්. කොහොමද කියන්නේ ලියන්නත් පුළුවන් නොලියන්නත් පුළුවන් කියලා. අපිට අභිමතයක් කියලා තියෙනවානේ. මේ වහඩන් නතර කරලා තියෙන්නේ. එව්වත් යන්න. ඒතර මෙයා ලෙඩෙක් බෙහෙත් ගන්න යද්දී ලියන්න පුළුවන්. සාන් කම්පියුටර් කඩේ ලියන්න බෑ. මහත්තයා එන්න ගන්න මේ ට්‍රැෆික් වයිස් මහත්තයා පොඩ්ඩක් කතා කරන්න. ට්‍රැෆික් වයිස් මහත්තයා නියෝග තමයි මේ මහත්තයා අපිට. ට්‍රැෆික් වයිස් මහත්තයා ඔක්කොම නීති එකයි. ආයේ නීති දෙකක් කියන්න බෑ සාරි මහත්තයා මෙතන. නීතිය සම්බන්ධයෙන් අභිමතයක් තියෙන්නේ අධිකරණයකට විතරයි. ඒකත් සීමා සහිත අභිමතයක්. පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභිමතයක් නැහැ. මොකද අභිමතයක් පාවිච්චි කිරීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම වෙන බරපතල වරදක්. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා. යම්කිසි පොලිස් නිලධාරියෙක් තමන්ගේ අභිමතය මත පුද්ගලයන්ට නඩු පැවරීමක් සිදු කරනවා නම් පොලිස් රෙගුලාසි යටතේ එය ඔහු කරන ඔහුගේ නීති විරෝධී ක්‍රියාවක් හැටියට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන තිබෙනවා. රථවාහන නැවැත්වීම තහනම් කර ඇති ස්ථානවල රථවාහන නතර කළහොත් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද? නෝපාගෙන් පౌරු විශේෂයෙන්ම සවි කරන්නේ මොටර රථ වාහන ආඥා පනතේ 166 වගන්තියේ උපවගන්ති ප්‍රකාරව ඒ පළාතේ ඒ දැන්වීම් පුවරුවට අයිති වෙන පළාත් පාලන ආයතනයක්. වාහන නවත්තන්න එපයි කියලා පුවරු තියෙනවා නම් මොනම විදිය කෙනෙකුටවත් මොනම තරාතිරම කෙනෙකුටවත් වාහනයක් නවත්තන්න බෑ ලංකාවේ මෝටර රථ වාහන නීතිය අනුව. එහෙම නවත්තන්න යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් ඒ නීති අනුකූලව මම දකින්නේ නැහැ. ඒ නිලධාරීන්ට කිසිම බලයක් තියෙනවයි කියලා. දැන් සිටිසන් ප්ලස්